ඔය දවස් කීපයකට ගෙදරින් බැහැර යනවා කියලා හිතන්න. ඔයා ගෙදර නැති අතරතුරේ පවර් කට් එකක් කියලා හිතන්න. ආයෙත් පැය කිහිපයකින් විදුලිය ආවොත් ඔයාට දන්නේ නැහනේ. හැබැයි ඒ අතරතුර ෆ්‍රිජ් එකේ තියෙන මස් මාළු සහ කෑම වර්ග දිය වෙලා නරක වෙන්න පුළුවන්. ආයෙත් ලයිට් ආවම මේ නරක වුණු කෑම ආයෙත් මිදෙනවා. ඔයා ගෙදර ඇවිත් බලද්දී කෑම ටික හොඳටම මිදලා තියෙන නිසා ඔයා හිතන්නේ ඒවා තාම අලුත් කියලා. හැබැයි ඒවායේ විස සහිත බැක්ටීරියා හැදිලා තියෙන්න පුළුවන්. මේකෙන් බේරෙන්න නම් මේ කාසි ක්‍රමය පාවිච්චි කරන්න. අපි මුලින්ම බලමු කොහොමද මේක කරන්න කියලා. මුලින්ම කෝප් එකට වතුර දාලා ඒක අයිස් වෙනකම් ෆ්‍රිජ් එකේ තියන්න. වතුරට ඒක හොඳට අයිස් වුණාට පස්සේ ඒ අයිස් කුට්ටියේ උඩින් රුපියලේ හෝ 5 කාසියක් තියන්න. දැන් ඒක ෆ්‍රිජ් එකේම තියලා ඔයා ගමන යන්න. අපි බලමු ඇයි මෙහෙම කරන්න කියලා. කාසිය උඩම තියෙනවා නම් ඒ කියන්නේ ඔයා නැති අතරතුරේ ලයිට් ගින්නේ. නැත්තම් ගියත් ඒක ඊටාම සුළු වෙලාවකට. ඒ කියන්නේ කෑම සුරක්ෂිතයි. කාසිය කෝපේ මැදට ගිහින්නම් ඒ කියන්නේ සෑහෙන වෙලාවක් ලයිට් ගිහින් තියෙනවා. එහෙම නැත්තම් විදුලිය විසන්ද වෙලා තියෙනවා. මොකද අයිස් දිය වෙලා කාසිය පල්ලෙහාට ගිහින්. ඒ නිසා කෑම ගැන දෙපාරක් හිතන්න වෙනවා. කාසිය කෝපේ අඩියටම ගිහින්නම් ඒ කියන්නේ ගොඩක් වෙලාවට ලයිට් ගිහින් අයිස් ඔක්කොම ටික වතුර වෙලා. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම ෆ්‍රිජ් එකේ තියෙන මස් මාළු වගේ දේවල් අයින් කරන්නම ඕනේ. මොකද ඒවා විස වෙලා තියෙන්න පුළුවන්. මේක හරිම සරල විද්‍යාත්මක උපක්‍රමයක්. මතු පිටින් බලලා අපිට හොයාගන්න බැරි ලොකු අනතුරකින් බේරෙන්න මේ කාසිය අපිට උදව් කරනවා. ඒ වගේ තවත් වටින උපදෙස් දැනගන්න අපිව ෆලෝ කරලා තියාගන්න. ඉතින් ඔයාලත් මීට කලින් මේ වගේ අත්දැකීමකට මුහුණ දීලා තියෙනවද? පහලින් කමෙන්ට් එකක් දාන්න.